ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොටත් අපි කලින් අප්ඩේට් එකක් දුන්නා සෝෂල් මීඩියා වල අපේ 15 වෙනි බැච් එක පටන් ගන්නවා කියලා. ට්‍රේඩින් වල ෆ්‍රී කෝස් එකක් අපි කරනවා. ඒකේ 15 වෙනි බැච් එක අපි පටන් ගන්නවා කියලා කලින් වීඩියෝස් වල අප්ඩේට් කරා. එතකොට ඉතින් අපි අ, පියවර දෙකකට තමයි ළමයි ගන්න. එතකොට හැම විස්තරයක්ම මේ වීඩියෝස් වල මම කිව්වා. ඉතින් ඊයේත් අපේ ෆ්‍රී ක්ලාස් එකක් තිබ්බා. එතකොට මම ෆ්‍රී ක්ලාස් ගන්නෙ කෝස් ප්‍රොමෝට් කරනවත් ඒ කිසි දෙයකට නෙමෙයි මම දන්න දේවල් මට හම්බෙච්ච අත්දැකීම් ඔයාලා එක්ක ෂෙයා කරගන්න සහ ඔයාලට මේ ට්‍රේඩින් සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ප්‍රශ්න කතා කරන්න තමයි මම ක්ලාස් එකක් ගන්න. හරිද? ඒක දන්නවා ක්ලාස් වලට ජොයින් වෙච්ච අය. නැතුව අර නිකන් අර උඩින් බල්ලා තීරණය කරන අයට නම් ඒක සෙට් වෙන්නේ නැති වෙයි. දන්නෙත් නැතුව තමයි සමහරක් අය කියන්නේ. ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. හරිද? ගෲප් මේ ක්ලාස් එකකට ඇවිල්ලා බලන්න ෆ්‍රී ක්ලාස් එකකට මම සාමාන්‍ය මාසයකට සැරයක් වගේ ෆ්‍රී ක්ලාස් එකක් ගන්නවා. ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන්න. ඒ වගේම ඒතර ෆ්‍රී ක්ලාස් එක වෙනයි ෆ්‍රී කෝස් එක වෙනයි. අපි 15 වෙනි බැච් එක පටන් ගන්නවා. එතකොට කියන්න ඕනේ මේ වීඩියෝ එක මුලින්ම බලනවා නම් මතක තියාගන්න ෆ්‍රී කෝස් එකක් කරනවා කියලා අපිට හැමදාම අදත් වෙන කට්ටිය ගන්න හෙටත් වෙන කට්ටියම ගන්න බෑ. මොකද මේක පිළිවෙලට කරගෙන යන්න ඕන නිසා. එතකොට බැච් එක පටන් ගන්නකොට අප්ඩේට් එකක් දෙනවා. බැච් එක පටන් ගන්නවා මෙන්න මේ විදිහට කියලා. ඉතින් ඒ විදිහට මම දුන්න අප්ඩේට් එක කලින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දුන්න අප්ඩේට් එකට මට මතක විදිහට මම මේක YouTube නෙමෙයි දුන්නේ TikTok එකටයි Facebook එකටයි අප්ඩේට් එක දුන්නේ. ඉතින් ඒ විදිහට අප්ඩේට් එක දුන්න පළවෙනි පියවරේ මම ළමයි ටික තෝරලා කලින් වීඩියෝ එකක් දාලා ඇති ගිහිල්ලා බලන්න. එයාලට මේ වෙනකොට මම Telegram group එකට ඇඩ් කරලා තියෙනවා. හරි. ඉතින් මේ ආවේ දෙවෙනි පියවර. මම කිව්ව විදිහටම අද දවසේ මම කිව්වා 22 වෙනිදා දෙවෙනි පියවරට කට්ටියව තෝරලා බැච් එක පටන් ගන්නවා කියලා. ඉතින් ඔන්න අද දවස් ඇවිල්ලා තියෙනවා ඒ කට්ටියව තෝරන්න. ඉතින් කියන්න ඕනේ මේකට දැන් සිලෙක්ට් උන්නේ නැහැ කියලා කනගාටු වෙන්න කාරණාවක් නැහැ. මොකද මම ගොඩක් කලින් තමයි අප්ඩේට් දීලා තියෙන්නේ. මම කලින් කියලා තියෙනවා බැච් පටන් ගන්නකොට මෙන්න මේ විදිහට ජොයින් වෙන්න කියලා. ඉතින් ඔයාලා ළඟදී නම් ජොයින් උනේ. හරිද? දැන් මේ ගිය සතිය වගේ නම් ජොයින් උනේ. ඔයාලට එහෙම ඔයාලට එහෙම අප්ඩේට් එකක් නැහැනේ. එතකොට එයාලා කනගාටු වෙන්න එපා. ඊළඟ අපේ බැච් එක ඊළඟ ෆ්‍රී කෝස් එක පටන් ගන්නකොට ඊළඟ බැච් එකට try කරන්න. හරිද? මතක තියාගන්න ෆ්‍රී කෝස් එකක් දෙනවා කියලා අනේ මට දැන් හම්බෙන්න ඕනි කියලා උඩ බලන්න හිටියොත් එහෙම වෙන්නේ නැහැ. හරිද? ඔයාලට තේරෙයි මම දැන් සිලෙක්ෂන් එකේ ස්ක්‍රීන්ෂොට් එක දාන්නම්. එතකොට ඒ ළමයි කොච්චර මහන්සි වෙලා දිනනවද මේ දේ වෙනුවෙන්. හරිද? මට මෙහෙමයි නිකාම්ම දුන්නොත් එහෙම ඔයාලා හිතන්න දැන් බැච් එක පටන් ගන්නවා කියලා නිකාම්ම දෙනවා. හරිද? 1000ක් විතර එනවා. හරිද? ඔක කරන්නත් බෑ. කාලයක් යනකොට කිසිම වටිනාකමකුත් නැහැ. ඉතින් මට ඒ තැනට එන්න අවශ්‍ය නැහැ. මම ඔකේ ඩීටේල්ස් ඔක්කොම ඊයේ කිව්වා ඔයාලත් එක්ක මම කතා කරා. ඉතින් පිළිවෙලට කරගෙන යනවා. අනිත් දේ තමයි මේ ෆ්‍රී කෝස් එකක් කරා කියලා ඊට පස්සේ පේයිඩ් කෝස් එකක් කරන්න අවශ්‍ය නැහැ. මොකද මම ඔයාලට ඇනලයිස් මැනේජ්මන්ට් සයිකොලොජි කියන ඔක්කොම මේ කෝස් එක තුල කවර් කරලා දෙනවා. තනියම ඇනලයිස් එකක් කරලා ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් තැනට ඔයාලා අරන් යනවා. එතකොට ඔයා මේක කරාට පස්සේ ආයෙ පේයිඩ් කෝස් කරන්න මේ කතන්දර මුකුත් නැහැ. හරිද? රෙෆරල් ලින්ක් එකක්වත් නැහැ. මේ කෝස් එක කරාට පස්සේ ආයෙ කෝස් කරන්න ඕනේ කතන්දර මුකුත් නැහැ. ඔයාට තනියම ඇනලයිස් එකක් කරලා ට්‍රේඩින් වලින් ඉස්සරහට යන්න පුළුවන්. හරිද? එච්චරයි. ඉතින් එහාට මමට කතා කරත් නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. ඔයා ගේම ගහගන්න. හැබැයි මම මාස දෙකක් ඔයාලට උගන්වනවා. මේ මාස දෙක තුල හෝම්වර්ක් දීලා ඒ හෝම්වර්ක් එකකින් එක ලයිව් බලලා ඒ තරම් සපෝට් එකක් දෙනවා රුපියලක්වත් ගන්නකොට. කාටවත් මේක හිතා ගන්නවත් බෑ. හරිද? ඒ කියන්නේ මෙහෙම කවුරුත් කරන්නේ නැහැ. يعني ඒ තරම් හිතා ගන්නවත් බැරි දෙයක්. මොකද රුපියලක්වත් ගන්න නැතුව ලයිව් ක්ලාස් කරලා හෝම්වර්ක් බලලා මේ ජීවිතේට කවුරු කරන්නේ නැහැ. ඒතර මම ආපු ගමන් මාර්ගේ මම දන්නවා කොච්චර කටුකද කියලා මේ ට්‍රේඩින් කරගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියන්න මම දන්නවා. ඉතින් මං පුංචි විදිහට කරගෙන ආපු දේ මේ වෙනකොට ගොඩාක් අය දැනගන්න තැනට ඇවිල්ලා තියෙනවා. මොකද බැච් මේ වෙනකොට 15ක් කියන්නේ එකක් දෙකක් නෙමෙයි. හරිද? එතකොට ගොඩක් අය මං ගැන දන්නවා. මම කරන දේ ගැන දන්නවා. මම මොන වගේ කෙනෙක්ද කියන දන්නවා. ඉතින් මේ ආපු ගමන ගැන ඇත්තටම මට සතුටුයි. ඉතින් මගෙන් දෙයක් වෙන්න ඕනි කියලා තමයි මම පළවෙනි බැච් එක පටන් ගත්තේ. ඉතින් මාස දෙකෙන් දෙකට මම බැච් පටන්ගෙන මේ වෙනකොට 15 වෙනි බැච් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ බැච් එක ලබන මාසේ ජනවාරි පටන් ගන්න හිතාගෙන ඉන්නවා.
ඉතින් මතක තියාගන්න දැන් මෙන්න සිලෙක්ට් වෙලා නැත්තම් හරිද? ඔයාලට කරන්න තියෙන්නේ ඊළඟ බැච් එකට එනකන් try කරනවා. ඊළඟ බැච් එකට try කරන එක තමයි. හරිද? මම කවුරුත් මට අර personal inbox message දැම්මට මට එහෙම කවුරුත් ගන්න බෑ. තේරුම් ගන්න ඕන මට inbox message ගොඩාක් එනවා. හරිද? ඔයාලා කොහොම inbox message කරාට ඔයාලට සතියක් දෙකක් යනකොට මේක කිසිම වටිනාකමක් නැති වෙනවා. හරිද? ඒක මම දන්නවා. ඒ නිසා වටිනාකමක් මට මේකට දෙන්න අවශ්‍යයි මුදල් වලින් නෙමෙයි. ඉතින් ඒ හින්දා අපි මෙන්න මේ විදිහට 15 වෙනි බැච් එකට ළමයි ගන්න තීරණය කරලා තිබ්බා. ඉතින් අපේ පළවෙනි පියවර විදිහට අපි කමෙන්ට් දාන අයගෙන් තෝරගත්තා. ඉතින් අද අපි තෝරගන්න යන්නේ කමෙන්ට් වලට වැඩිම ලයික් ගත්ත 20 දෙනා තමයි අපි තෝරන්න යන්නේ. ඉතින් මතක තියාගන්න මහන්සි වුණොත් ලබා ගන්න පුළුවන්. හරිද? මහන්සි වුණොත් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරවම බලමු Facebook එක තුලින් Facebook එකේදී වැඩිම ලයික් කරන් මේ වෙලාවේ 15 වෙනි බැච් එකට සිලෙක්ට් වෙච්ච 10 දෙනා. හරි. දැන් ඔයාලගේ ස්ක්‍රීන් එකේ පේනවා සිලෙක්ට් වෙලා ඉන්න 10 දෙනා. ඉතින් ඔයාලා මෙන්න මේ account එකෙන් page එකට ගිහිල්ලා මගේ හරිද? මේ account එකෙන් page එකට ගිහිල්ලා page එකට message එකක් දාන්න ඔයාගේ WhatsApp number එක. පළවෙනි පියවර. මේ කට්ටිය page එකට ගිහිල්ලා page එකෙන් page එක තුල මට message එකක් දාන්න ඔයාගේ WhatsApp number එක. WhatsApp number එක මට message එකක් දාලා select වෙච්ච අය විතරයි. හරිද? මොකද මටත් නැත්තම් අමාරුයි වැඩ ටික කරගන්න. ඒ නිසා අවංක වෙන්න. මොකද මම ආයෙ check කරනවා කොහොමද select වෙච්ච අය මට WhatsApp number එක දාන්න. දාලා ඊට පස්සේ මට WhatsApp එකට ඔයා select වුණා කියලා message එකක් දාන්න. ඔයාලට පහළ number එකක් තියෙනවා. හච් number එකක් පහළ දාලා තියෙනවා. ඒ number එකට ඔයා select වුණා කියලා message එකක් දාන්න. හරිද? ඔයාගේ profile එකේ screenshot එකක් එක්කවා select වුණා කියලා මට message එකක් දාන්න. හැබැයි කවුරු හරි මේක නිකන් බොරුවට කරලා තිබ්බොත් එයා කෙලින්ම මගේ group වලිනුත් ban කරනවා සහ කිසිම ඊට පස්සේ කිසිම badge එකකට ඒ කියන්නේ free select වුණත් මම ගන්නෙ නැහැ. හරිද? ඊට පස්සේ free select වුණත් ගන්න මොකද අවංක වෙන්න. මොකද මම ආයෙ check කරනවා. මොකද check කරනකොට අහු වෙනවා. හරි. ඒ විදිහට කරන්න. හරි. ඔයාලට දැන් screen එකේ පේන්නේ TikTok එකෙන් select වෙච්ච හරි වැඩිම like ගන්න. ඔය පේන්නේ. ඉතින් ඔයාලා මගේ TikTok channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක දාපු channel එකට යන්න. මොකද පරණ channel එකට report ගහලා ඒකේ මම කිසිම update එකක් දෙන්නේ නැහැ. අලුත් TikTok channel එකක් තියෙනවා. most value private limited ads කියලා තියෙනවා account එකක්. ඒකෙදි ඔයාලට ඒකේ inbox message එකක් දාන්න මේ account එකකින් ඇවිල්ලා ඔයාගේ WhatsApp number එක. ඔයාගේ WhatsApp number එක අර inbox message එකක් දාන්න. ඊට පස්සේ ඔයාගේ profile එකේ screenshot එකක් එක්ක මට මේ පහළ තියෙන hatch number එකට WhatsApp message එකක් දාන්න ඔයා select වුණා කියලා. හරිද? ඉතින් ඒ විදිහට කරන්න. ඔයාලට පේනවා ඇති මේකේ විශේෂ දෙයක් කියන්න ඕනේ. මම කලින් ඔයාලට පෙන්නුවා Facebook එකෙන් තෝරගත්ත 10 දෙනා. හරිද? Facebook එකෙන් 10 දෙනයි TikTok එකෙන් 10 දෙනයි. හරි. Facebook එකේ තෝරගත්ත 10 දෙනාගේ 10 වෙනියා. හරිද? like 20ක් කරන් දෙන විශේෂයෙන් කියන්න ඕනේ. like 20ක් කරන් තියෙනවා. ඉතින් 20 ගත්ත කෙනත් මම badge එකට ගත්තා. මොකද එයා මහන්සි වෙලා තියෙන හින්දා. හරිද? අනිත් ඔක්කොම තිබ්බ like 20ට වඩා පාතින් තිබ්බේ. මේ මම දැන් අද සිලෙක්ෂන් එක කරනවා. අදින් පස්සේ like ගත්තද ඒවා සිලෙක්ට් වෙන්නේ නැහැ. හරිද? මම check කරලා රන් තියෙන්නේ. ඒ නිසා අදින් පස්සේ 20ක් ගත්තට සිලෙක්ට් වෙන්නේ නැහැ. මේ 20ක් අරන් තියෙනවා. තව විශේෂ දෙයක් කියනෝනේ මෙයාගේ කමෙන්ට් එක දාලා දෙන්නේ Facebook එකේ මම කියන්නේ. මෙයා කමෙන්ට් එක දාලා තියෙන්නේ පැය 12කට කලින්. ඒ කියන්නේ ඊයේ මගේ ක්ලාස් එකේදී. හරිද? ඊයේ මගේ ක්ලාස් එකේදී තමයි ක්ලාස් එකෙන් පස්සේ තමයි මේ කමෙන්ට් එක දාලා එයා කමෙන්ට් එක ෂෙයා කරලා හරි මොකක් හරි කරලා ලයික් ටික අරන් තින්නේ මම දැක්කා එයා ඒකට රිප්ලයි කරලා තිබ්බා මේකට ගිහිල්ලා හැෂ්ටැග් ටිකක් දාලා එයාගේ එයාගේ account එක follow කරලා තියෙන කට්ටිය කෙනෙක් තියෙනවා. ඉතින් පැය 12ක් තුල මෙයා ලයික් 20ක් කරන් තියෙනවා. ඉතින් මම ආහස මෙන්න මේ වගේ මහන්සි වෙන මිනිස්සුන්ට හරිද? එහෙම නැතුව අර හැම දෙයක්ම අර මල් වට්ටියක තියලා අර බන්දේසියක තියලා ලැබෙනකම් බලාගෙන මිනිස්සුන්ට නෙමෙයි. මොකද දැන් මට මේක දැම්මට පස්සේ මම දන්නවා මැසේජ් එනවා ගොඩාක් මට. හරිද? මාවත් ගන්න කියලා. හැබැයි එක ළමයෙකුට උවමනාව තිබෙන්නේ නැහැ මේ විදිහට කරන්න. හරිද? එහෙනම් මම දන්නවා. දැන් මම සමහරක් වෙලාවට රිප්ලයි කරන්නෙත් නැහැ. ඒක මගේ ලොකු කමක් නෙමෙයි. හරිද? මිනිස්සෙකුට දෙයක් ලබා ගන්න අවශ්‍ය නම් කැපකිරීමක් කරන්න ඕන. හරිද? මහන්සි වෙන්න ඕන. හරි?
ඒ මහන්සි වෙන මිනිස්සු තමයි දවසක දිනන්නේ. ඒ හින්දා කැපකිරීමක් කරන්න පුළුවන් නම් අනික ට්‍රේඩින් කියන්නේම කැපකිරීමක්. හරිද? ට්‍රේඩින් කියන්නේ මාර ලේසි දෙයක් නෙවෙයි මම හැමදාම කියනවා. ට්‍රේඩින් කියන්නේ මාර අමාරු දෙයක්. හරිද? ට්‍රේඩින් කියන්නේ මාර අමාරු දෙයක්, ලේසි දෙයක් නෙමෙයි. අපිට ගන්න දින හැමදාම කැපකිරීම තමයි ට්‍රේඩින් වල කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. හරිද? දවසින් දෙකකින් ගොඩ යන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලා හිතා ඉන්නවා නම් දැන් අද කරලා මාසකින් එක සුපිරියටම ට්‍රේඩින් කරනවා කියලා ඒක බොරු කතන්දර විතරයි. හරිද? මේක ඇවිල්ලා ඉගෙනගෙන එතකොට මේක ඇතුලේ වෙන දේවල් ඔලුවට දා ගන්න ඕනේ. හරිද? මේ එක්ස්පීරියන්ස් එක හදා ගන්න ඕනේ. එම හදාගත්තොත් විතරයි ඔයාට ඔයාගේ ජීවිතේ හොඳ ලෙවල් එකකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හරිද? මතක තියාගන්න අපි 15 වෙනි බැච් එක මේ විදිහට පටන් ගන්නවා. කනගාටු වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඔයා සිලෙක්ට් වෙලා නැත්තම්. හරිද? සම්පූර්ණ සිලෙක්ෂන් එකම බලන්න කලින් දාලා තියෙන වීඩියෝ එකත් බලන්න. ඒතර ළමයි 40ක් මේ වෙනකොට අපි අරන් තියෙනවා. මේ 40 අරන් මම ලබන මාසේ බැච් එක පටන් ගන්නවා. ඊට පස්සේ අපි 16 වෙනි බැච් එක පටන් ගන්නකොට group එකේ අප්ඩේට් එකක් දෙනවා. TikTok, YouTube, social media වල අප්ඩේට් එකක් දෙනවා. ඒ හැම අප්ඩේට් එකක්ම බලන්න group එකේ active ඉන්න. හරිද? දන්නේ නැති මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න. හරිද? ආයත් කියනවා මම නෙමෙයි මේ සිලෙක්ෂන් එක කරන්නේ. පළවෙනි කට්ටිය ගත්තේ වෙබ්සයිට් එකකට දාලා දෙවෙනි කට්ටිය ගත්තේ මහන්සින කට්ටිය. හරිද? හරි. ඕකේ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good luck.